ඔයාලට ඔයාලගේ පොඩි වැඩ කරගන්න වෝටර්මාක් වැටෙන්නේ නැති වීඩියෝ රෙකෝඩර්, ස්ක්‍රීන් රෙකෝඩර් හොයනවද? හරි. අද මම කතා කරන්න යන්නේ ඒ වගේ වෝටර්මාක් වැටෙන්නේ නැති ගොඩක්ම හොඳ ඒ වගේම ඔයාලගේ PC එකේ ස්පෙක්ස් වලට ගැලපෙන ස්ක්‍රීන් රෙකෝඩර් එකක් ගැන. හරි. අපි යමු වීඩියෝ එකට. හරි. ඔයාලා මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් බාර් එකේ උඩ සර්ච් කරන්න ඕනේ OBS Studio කියලා. OBS Studio downloader කියලා download කියලා සර්ච් කරපුවාම OBS Studio download කියලා සර්ච් කරපුවාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා එයි. ඊට පස්සේ ඊට පස්සේ මෙතන උඩම තියෙනවා OBS Studio එකේ official website එක. එතන මේ තියෙන මේ download OBS Studio කියන link එක උඩ ඔයාලා click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා OBS Studio එකේ official site එකට යයි. ඔයාලට පේනවා ඊට පස්සේ ඔයාලා මෙතන Windows, Mac ඊට පස්සේ මෙතන Linux කියලා icon තුනක් තියෙනවා. ඔයාලා පාවිච්චි කරන්න Windows computer එකක් නම් මේක, එහෙම නැත්නම් Mac එකක් නම් මේක, Linux එකක් නම් මේක. Mac එකට ගියාම ඔයාලට පේනවා මෙතන වැටලා තියෙනවා මේ Mac එකේ versions එක එක ඒවා වැටලා තියෙනවා. ඊට Linux වලට ගියාමත් ඔයාලට පේනවා මෙතන එක ඒවා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන්නේ Windows එකක් නම් මෙතන Windows කියලා වැටෙනවා. මම පාවිච්චි කරන Windows යන්නේ. ඒ හින්දා මම Windows ගැන තමයි කතා කරන්න යන්නේ. ඔයාලට පේනවා මේකේ දාලා තියෙනවා මේක රිලීස් කරලා තියෙන්නේ සපෝට් කරන්නේ Windows 10 එකයි 11 අතර විතරයි කියලා. අනිත් එකක් වගේ නම් මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලා try කරලා බලන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන download installer කියන එක උඩ click කරන්න ඕනේ. ඒක උඩ click කරපුවාම ඔයාලා මෙන්න මේ වගේ වෙනම welcome OBS කියලා වෙනම ඉන්ටර්ෆේස් එකකට ගිහින් ඔයාලා පේනවා මෙතන උඩ download වෙනවා. මම මේක කලින් download කරලා තියෙන හින්දා මේක cancel කරනවා. ඔයාලා මේක close කරගන්න. close කරගෙන ඔයාලා දන්නවනේ සාමාන්‍ය software එක install කරන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහටම ඔයාලා OBS Studio එකත් install කරගන්න ඕනේ. මම ඒක පෙන්නන්නේ නැහැ ඔයාලා ඒක ගැන දන්න හින්දා. දන්නේ නැහැ ගැන පල්ලෙන් comment එකක් දාලා යන්න. කොහොමද software එක install කරන්නේ කොහොමද ඒක setup කරගන්නේ කියලා මම ඒකත් ඒ වීඩියෝ එකක් දාන්නම් ඕන. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ ඔයාලගේ OBS Studio එක open කරගන්න එක. open කරගත්ත පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. මම මේ කතා කරන හින්දා මෙන්න මේ mic AUX කියන එක මෙහෙම වැටෙන්නේ. දැක්කද? මම කතා කරන්නේ තුනම මේක ආයේ පල්ලෙහාටම යනවා. ඊට පස්සේ ඔයාලට තියෙන පොඩි වැඩයි මේක ඔයාලගේ ස්ක්‍රීන් රෙකෝඩර් එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ෆ්‍රොන්ට් කැම් එකක් තියනවා නම් ෆ්‍රොන්ට් කැම් එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා මේකේ මෙන්න මෙතනින් තමයි ඔයාලගේ මේකේ ස්ට්‍රීමින් ඔයාලා YouTube channel එකක් වගේ කරනවා නම් ස්ට්‍රීමින් කරනවා නම් මොකක් හරි මෙතනින් start streaming කියලා දී ස්ට්‍රීම් කරන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩින් යන්න මෙතන start recording තියෙනවා. ඊට පස්සේ මේකේ ඔයාලා එක settings තියෙනවා. ඔයාලා ඒවා ගැන හිතන්න ඕනේ නැහැ. මම අද කියලා දෙන්නේ බේසික් විදිහට ඔයාලා කොහොමද ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා පේනවා මෙතන මේ sources කියලා එකක් තියෙනවා. sources කියන tab එකේ මෙතන plus mark එකක් තියෙනවා. ඔයාලා මේ plus mark එක click කරලා ඔයාලට ඕනේ ස්ක්‍රීන් රෙකෝඩ් විදිහටනේ. ඊට පස්සේ මේ display capture කියන එකට click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඕන නම වෙනස් කරන්න පුළුවන්. මම මේ නමම තියලා මෙතන okay කියන එක click කරනවා. ඊට පස්සේ ඔයාලා පේනවා ඇති මෙන්න මේ වගේ වෙනම properties for display capture කියලා එකක් වැටෙනවා. ඔයාලා මෙතන තියෙන ඔයාලගේ display එක select කරන්න ඕනේ. ඔයාලා dual monitor setup එකක් වගේ තියෙනවා නම් මෙතන display දෙකක් වැටෙනවා. එතන ඔයාලා අදාළ display එක විතරක් select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා අනිත් මොනවත් වෙනස් කරන්න ඕනේ නැහැ. ඔයාලා මේක අයින් කරොත් එහෙම ඔයාගේ mouse cursor එක වැටෙන්නේ නැති වෙනවා. මේක දාලා තියන්න මොකද ඔයාලා එතකොට වීඩියෝ එකක් කරනකොට පිළිවෙලකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහා තියෙන okay කියන එක click කරපුවාම ඔයාලට පේනවා ඇති මෙතන වැටෙනවා ඔයාලගේ screen එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන මේ start recording කියන බටන් එක click කරලා ඔයාලා ඔයාලගේ recording එක කරගන්න පුළුවන් වෙනවා. හරි. මම හිතනවා අද ගෙන ආපු වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ගොඩක් අය ස්ක්‍රීන් රෙකෝඩර් එකක් නැතුව watermark පෙන්වන්න නැති ස්ක්‍රීන් රෙකෝඩර් එකක් නැතුව දුක් වෙවි ඉන්නකොට තමයි මට මේක කරන්න හිතුනේ.
ඔයාලට වෝටර්මාක් එකක් තියෙන ඒවා තියෙන අයට මේකට මාරු වෙන එක ගොඩක්ම හොඳයි. මම රෙකමන්ඩ් කරන එකම වෝටර්මාක් එකක් නැති එක තමයි මේක. ඔයාලගේ PC එකේ ස්පෙක් low end PC වුණත් high end PC වුණත් මේක ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා අදගෙන වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා ඊළඟට මේ වගේ එන වැදගත් වීඩියෝ බලන්න ඕන නම් ඔයාලා bell icon එකත් all press කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් යට තියෙන like button එක click කරලා ඊට පස්සේ ඔයාලා ඉන්න යාළුවන්ට මේක බලන්න ඕනේ කියලා හිතනවා නම් එහෙම නැත්නම් එයාලා මේ වගේ දෙයක් ඔයගෙන් ඇහුවනම් මේ වීඩියෝ එක share කරලා මට පොඩි help එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මගේ මේ වීඩියෝ එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් එහෙම නැත්නම් ඊළඟට වෙන්න ඕනේ වීඩියෝ ගැන අදහස් ඔයාලා තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකෙන් කමෙන්ට් එකක් දාලා යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. හැමෝටම BS